විශ්වකුල කියලා තමයි අපේ මේ પરම්පරාවට කියන්නේ. ඇත්තටම කිව්වොත් මේක භාවනාවක්. මම ශෙරින් හේනේගම මම පාරම්පරික සරණාභරණ නිෂ්පාදන ශිල්පියෙක්. මම සරණාභරණ නිෂ්පාදනය කරන්නේ තනිකරම අතින්. හෑන්ඩ්මේඩ් විදියට තමයි අපේ කලාව යන්නේ. අපිට ඇවිල්ලා තියෙන පාරම්පරිකව කියලා මම කියවනේ ඒක ඇවිල්ලා තියෙන්නේ රජ කාලේ ඉඳලම විශ්වකුල කියන පරම්පරාවට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි රජතුමාගේ ආරාධනයෙන් තමයි මේ අපි ඒක කරගෙන යන්නේ. ඒක 100%ක්ම විශ්වාසවන්තව රජ කාලේ ඉඳලා කරපු විදියටම එම විශ්වාසයෙන්ම දැනටත් අපේ පරම්පරාව සරණාභරණ නිෂ්පාදනය කරගෙන යනවා. අම්මගේ පාර්ශවයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මගේ පියාගේ පාර්ශවයෙන් නම් තියෙන්නේ වෙනම පැත්තක්, මොටර් මෙකැනික් පැත්ත. නමුත් මගේ මෑණියන්ගේ පාර්ශවයෙන් ආපු මේ කලාව තමයි මම ඉතින් තෝරගත්තේ. අපි මේ සරණාභරණ සෑදීමට මූලික පටන් ගන්නෙ කබලෙන් තමයි අපි රත්තරන් උණු කරගන්නේ. රත්තරන් හෝ රිදී උණු කරගන්නේ කෝවෙට දාලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ඇලෝයි ප්‍රමාණය හෝ තඹ හරි දාලා උණු කරලා අච්චු තියෙනවා. ඒ අච්චු වලට වක් කරගන්න. නමුත් හැමදේම අච්චුවෙන් කරන්නත් බෑ. සුළු ඉඩකඩක තමයි මේ මගේ ව්‍යාපාර කටයුතු ගෙදර කරගෙන යන්නේ. නමුත් මම විශ්වාසවන්තව ඒ දේ කරලා දෙනවා. අපි මුද්දක් හදනවා නම් තලා ගත්තට පස්සේ කියන්නේ වක් කරගත්තට පස්සේ රත්තරන් අච්චුවට වක් කරගත්තට පස්සේ තලන මැෂින් එක මාර්ගයෙන් තලාගෙන ඉතුරු කොටස සම්පූර්ණම කරන්නේ අතින් තමයි කරන්නේ. ඊතරම තියෙනවා තලන මැෂින් එකෙන් පස්සේ තියෙනවා තලන මිටිය, මුදුබන්ද, පැති අඬු, වටාඬු, ඒ වගේ මේ ආයුධ ගොඩාක් තියෙනවා කියන්න. ඒ ආයුධ සියල්ලම උපයෝග කරගෙන තමයි මම නිර්මාණයක් අවසන් කරන්නේ. අවසන් කරාට පස්සේ මම වර්ණ ගැනීම සිදු කරන්නේ අපේ සරණාභරණ නිෂ්පාදකයන්ගේ භාෂාවෙන් කියනවා නම් ගිනි වතුර කියලා තමයි කියන්නේ. ඒකට ඇල්ලුවත් කියන්නේ නිකන් පිරිසිදු වතුර දාලා තනුක කරගැනීමෙන් පස්සේ තමයි වර්ණ ගැනීම කරන්නේ. අපි සාමාන්‍ය විදියට කියනවා නම් ඒක නයිට්‍රික් ඇසිඩ් එක තමයි ගන්නෙ. ඒක එහෙම ලොකු මේකුත් නෙමෙයි. දැන් බැටරි ඇසිඩ් එකනොත් අපි ඒ දෙයම කරනවා. ඒකෙන් තමයි වර්ණ ගැනීම කරගන්නේ. අවසන් නදියර විදියට කරන්නේ පොලිෂ් කරන මෝටරේ තියෙනවා. ඒ මෝටරෙන් අවශ්‍ය වර්ණ දෙක යොදාගෙන මට්ටම් වඩි සහ රතු වඩි කියන දෙක යොදාගෙන මේ අපි නිපදවූ භාණ්ඩය අලංකාර කර ගැනීම තමයි සිදු කරන්නේ ගල් ඇල්ලීමෙන් පසු. මේ අපි මේ සරණාභරණ නිෂ්පාදනය කරනකොට මේක ඇවිල්ලා හරීම ඉවසීමෙන් බොහොම කල්පනාකාරීව කල්පනා කරලා කරන්න ඕන නිර්මාණයක් අපි කරන්නේ. ඉතින් මේක ඇත්තටම කිව්වොත් මේක භාවනාවක් වගේ දෙයක් තමයි මේ සරණාභරණයක් නිෂ්පාදනය කළා අවසන් වෙනතුරු මම කරන්නේ භාවනාවක් වගේ දෙයක් තමයි. අපල වලට එන නවරත්න මුදු, එතකොට වෙඩින් වලට එන කපල් රින් එක, ඒ වගේ ආභරණ තමයි වැඩිපුරම යන්නේ. නෙක්ලස් එක, මුදු, වලලු වැඩිපුරම මේ කාලේ හැටියට නම් යන්නේ අපල මුදු තමයි සරණාභරණ නිෂ්පාදනයේ වැඩිපුරම යන්නේ. ඔබ කියන්නේ සමහර අය එනවා එයාලට අපල තියෙනවා කියනවා. ඒ අපල තියෙන ඒවට අපි මැණික් ගල් ඔබ්බවලේ අවශ්‍ය විදියට සරණාභරණ නිෂ්පාදනය කරලා දෙනවා. අපල වලට අදාළ ගල් දාලා මේ මුදු පෙන්ඩන් වගේ දේවල් හදාගන්න මේ මට ඒ දේවල් විශ්වාසවන්තව වගකීමෙන් ගල් වලට සර්ටිෆිකේට් එකකුත් සමග මට කරලා දෙන්න පුළුවන්. මොකද මේ සරණාභරණ ආයතනකින් ගන්නවට වැඩිය මම ගෙදරම කරන නිසා මට සෑහෙන්න ලොකු මේ වට්ටමක් සහිතව
මේ නිෂ්පාදනය කරලා දීමේ හැකියාව තියෙනවා වගකීමක් ඇතුව. ඒ පාරම්පරික දේවලුයි අලුත් දේවලුයි එකතු වෙලා තමයි දැනට මම කරගෙන යන්නේ. ආර්ථික වශයෙන් ඇත්තටම හොඳ වෘත්තියක්. නමුත් මේ වෘත්තියට දැන් තියෙන්නේ ඉතා අඩු සැලකිල්ලක් තියෙන්නේ. මොකද මේ පිට රටින් කාස්ටින් කියලා ආභරණ ලංකාවට ගේනවා මැෂින් එකේ ගහන ඒවා. ඒව ගේන ඒවා නිසා අපි ඇවිල්ලා හෑන්ඩ් ක්‍රාෆ්ට් කරන එක අපි අතින් කරන දෙයට මිල වැඩි. රටින් ගේන දෙයට මිල අඩුයි. ඒක නිසා පොඩ්ඩක් ඉතින් අපිට යම්කිසි ගැටලුවක් තියෙනවා. නමුත් ඉතින් අපි කරගෙන යනවා. අපේ පාරම්පරික වෘත්තිය නිසා කරගෙන යනවා. ජ්‍යොතිෂයට අනුව කේන්දරේ බල්ලා ඉවරලා මේ අපල තියෙන අය එනවා ගොඩක්. ඒ වගේ වෙලාවට ඒ අපල කියන්නේ කේන්දරේ බලපු කෙනා දෙනවා යම්කිසි තුණ්ඩුවක් දෙනවා. ඒ තුණ්ඩුවට අවශ්‍ය ගල් වර්ග දාලි වෙලා විශ්වාසවන්තව මට දෙයක් කරලා දෙන්න පුළුවන් අවශ්‍ය සරණාභරණය නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් රන් හෝ රිදී සහතිකෙත් සමග ගල් කෑල්ලට සහතිකයකුත් සමග මට කරලා දෙන්න පුළුවන්. මගේ දුරකථන අංකය 070යි 394යි 746 අංකයට ඇමතුනොත් මේ මට මේ වැඩේ විශ්වාසවන්තව කරලා දෙන්න පුළුවන්.